ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ කාතරත් ජනප්‍රිය වේදිකාව හැඩ කරන ජනප්‍රිය වගේම ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායිකාවක් තමයි කේ සුජීව කියන්නේ. ඇය පසුගිය කාලයේදී නම් නොයෙකුත් කරදර බාධක රාශියකට මුහුණ දුන්නා. දැන් ටිකින් ටික ආපහු ඇය සුපුරුදු ජීවිතය ආරම්භ කළා පමණයි. මේ ආදරණීය ගායන ශිල්පිනිය කේ සුජීවට අද අතිශයින් අවාසනාවන්ත දිනයක් වුණා. ඒ ඇයගේ ජීවිතයේ ශක්තියක් වූ ආදරණීය පියාණන් මෙලොව හැර ගිය පුවත ඇසීමත් සමගයි. තමන්ගේ ගායන ජීවිතයට වගේම පෞද්ගලික ජීවිතයටත් සෙවණැල්ලක් වුණු පියාණන්ගේ අභාවය ගැන සුජීව ඇගේ මුහුණු පොත හරහා සටහනක් තබමින් නිල වශයෙන්ම දැනුම් දී තිබුණා. පියාණන්ගේ සිනහමුසු ඡායාරූපයක්ද පළ කරමින් ඇය පවසා තිබුණේ ඇගේ හදවත පෑරෙන මේ මහා වියෝග ගැනයි. මගේ පණවන් රත්තරන් තාත්තා මාව දාලා ගියා යනුවෙන් ඇය පළ කළේ සංවේදී සටහන දුටු. ඇගේ දීනියන් දෙදෙනා මෙන්ම ශ්‍රේෂ්ඨ හිතවතුන් සහ දහස් සංඛ්‍යාත රසික පිරිස් මේ වනට ඇයට සිය ශෝකය ප්‍රකාශ කරමින් සිටිනවා. කේ සුජීව කියන්නේ නිතරම තම පවුලට මුල් තැන දෙන චරිතයක්. මේ නිසා මේ දුක ඇයට දරා ගැනීමට අසීරු කරුණක් බව නම් නොරහසක්.